කොළඹ බණ්ඩාරනායක සමන්විත සුබම සුබ උදෑසනක් වේවා මගේ මිත්‍රවරුනි. වම්මතින් වීඩියෝ කිරීමේ හැකියාව මේ හිමිදිරි උදෑසනම උත්සාහ කරලා බලන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් අදත් සුපුරුදු විදියටම ඩේ ව්ලොග් එකක් අරගෙන ආවා. අද දවස කොහොමද මම ගත කරන්නේ කියලා. ඉතින් අදත් පටන් ගන්න මේකප් රූම් එකෙන් තමයි මගේ වීඩියෝ එක. මේ ඔටෝවිෂන් මෝටර් ෂෝ එකට යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. බලන්නකෝ අනේ මේ මේකප් එකේ හෙයා එකේ ලස්සන නේද? අද මේකප් එක කළේ අමිල අයියා, හෙයා එක දැම්මේ ධනංජය. ඉතින් මගේ අවුට්ෆිට් එක තමයි මෙන්න මේක. මේ විදිහට තමයි මම අද ඔටෝවිෂන් මෝටර් ෂෝ 2026 එක්සිබිෂන් එකට යන්න ලෑස්ති වුණේ. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක එක්සිබිෂන් එකට යන්න BMSH එකේ තමයි එක්සිබිෂන් එක තියෙන්නේ. සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් තුනේම වාහනවලට ආස කරන ඔයාලට නම් මේක පිස්සුවක් වෙයි. ඒ තරම් ප්‍රීමියම් ක්වලිටි එකේ වෙහිකල්ස් තියෙනවා, බයික්ස් තියෙනවා, බස් තියෙනවා. මේව එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, ටෙස්ට් ඩ්‍රයිව් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි කුෂන් වර්ක්ස් ගත්තොත් එහෙම ලක්ෂරි කුෂන්ස් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මේ හැමදේම වෙහිකල්ස් වලට ඕන කරන හැමදේම මේ එක්සිබිෂන් එකේ කිසිම අඩුවක් නැතුව තියෙනවා. ගියොත් නම් ළමයි පිස්සුවක් වෙනවා. බලන්නකෝ ඉතින් ඔන්න දැන් Toyota එකෙන් RAV4 එකයි Hilux vehicle එකකුයි new model එකත් එදාම තමයි launch කරේ. දැන් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් Autovision Motor Show exhibition එකට ගියොත් එහෙම. ඉතින් මෙන්න මෙතන වැඩ කටයුතු ටික මෙහෙම ඉවර කරගෙන බලන්න අනේ මේ purple color එකේ ලස්සන පුදුම ලස්සනක් තියෙන දම්පාට. මේ බලන්න තවත් බබෙක් ඉන්නවා එළියේ. එන්න කියන්න තව බබෙක් ඉන්නවා පෙන්නන්න. මේ බලන්න අනේ මෙයාලගේ ප්‍රීමියම් ක්වලිටි එක. රයිට් ඒ වැඩ ටික ඉවර කරලා මම ආවා the nightly business report business news එක read කරන්න යන්න ready වෙන්න. ඉතින් අන්න ඒකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. දැන් මම අද දවසම කළේ jackets change කරපු එක. මොකද jackets change කරගත්තට පස්සේ ගොඩාක් busy වෙලා තියෙන දවසක මට හරිම ලේසි මගේ වැඩ ටික කරගන්න. ඉතින් මම මේ කලින් shoot එක කරපු jacket එකෙම තමයි hair එකයි makeup එකයි ආයි touch කරගත්තේ. ඊට පස්සේ dressing room එකේ කවුරු හරි හිටියා මට මතකයි ඒ වෙලාවේ. ඉතින් ඒ නිසා මම පස්සේ ගිහිල්ලා jacket එක චේන්ජ් කරගත්ත එක තමයි කරෙන්නකෝ යන්න. හැමදාම ඕගොල්ලන්ට බිස්නස් නිවුස් එක රෙකෝඩ් කරනවා කිව්වට පෙන්නන්නේ නැහනේ කොහොමද රෙකෝඩ් කරන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි බිස්නස් නිවුස් එක රෙකෝඩ් කරන්නේ. ඔය පේනවද මම චක ගාලා කියවන ගමන් ඉන්නේ. ඔන්න මම ජැකට් එක චේන්ජ් කරලා ඉන්නේ හරියද? රයිට්. දැන් යන්න ලෑස්ති වෙන්නේ තවත් වැඩකට. ඒ තමයි ඔයාලා දන්නවනේ දෙරණ ඉන්ටර්නැෂනල් කයිට් ෆෙස්ටිවල් එක තියෙන අගෝස්තු 9 වෙනිදා කියලා. ඉතින් කයිට් ෆෙස්ටිවල් එකේ ක්ලිප්ස් වගේක් ෂූට් කරන්න ගෝල් ෆේස් එකට යන්න තමයි මේ රෙඩි වෙන්නේ. ඉතින් ඊට කලින් පොඩ්ඩක් ටච් කරගෙන ගිය අවුරුද්දේ කයිට් ෆෙස්ටිවල් එකේ ටී-ෂර්ට් එක දාගෙන දැන් මේ වැඩේට යන්න ලෑස්ති වෙන්න. ඉතින් අද මේ වැඩේට මම යන්නේ හසිත විජේවර්ධන අයියත් එක්ක. ඉතින් හසිත අයියත් එක්ක තමයි මේ වැඩේට යන්නේ. දැන් ඔන්න අපි යන ගමන් තමයි ඉන්නේ ගෝල් ෆේස් එක පැත්තට. රයිට් ඔන්න අපි වැඩේ ස්ටාර්ට් කරන්න ආවා. මෙන්න මෙතන තියෙනවා ෆුඩ් ෆෙස්ටිවල් එක, කයිට් ෆෙස්ටිවල් එක දවසේ කන්න බොන්න විනෝද වෙන්න පුදුම chance එකක් තියෙන එදාට. ගෝල් ෆේස් එකේ ඉස්සරහා තියෙන මෙන්න මේ ඕපන් ග්‍රවුන්ඩ් එකේ තමයි එදාට ෆුඩ් ෆෙස්ටිවල් එක තියෙන්නේ. අපි මෙතනට ආවේ නම් නයිට් ෂූට් එකක් කරන්න නෙමෙයි ළමයි. අන්තිමට අපිට නයිට් ෂූට් එකක් තමයි කරන්න උනේ වැස්ස නිසා. රයිට් ඉතින් ඔන්න අද දවසේ වැඩ කටයුතු ටික ඉවර කරලා දෙයනේ කියලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද නම් මානම බිසි දවසක්. පුදුම විදියට මහන්සි වෙන්න වෙච්ච දවසක්. ඉතින් හැමෝටම බයි බයි. තවත් දවසක ලස්සන ඩේ ව්ලොග් එකකින් ඔයාලව හම්බ වෙන්නම්. දැන් ඉතින් මං ගෙදර යනවා. බලන්න තියෙන මහන්සියනේ. රයිට් බයි බයි.